හෙලෝ මයි ෆෙලෝ ගේක්ස් මොකද කරන්නේ හල ඩූම් ස්ක්‍රෝලිං කරන්නද එපා මොකද මම දැන්වාලට කියන්න යන්නේ මේ දවස්වල යාලට නිතරහන්න දකින්න හම්බෙන SDCC හෙවත් සැන්ඩියගෝ කොමික් කොන්නෙක් ගැන මොකක්ද මේ සැන්ඩියගෝ කොමික් කොන්න එක කියන්නේ මොකක්ද ඒක විශේෂත්වය මොනවද මේක දිවාලට දකින්න හම්බෙන්නේ මේක ඉතිහාසය මොකක්ද ඒක කොහොමද ඔයාලට වැදගත්වෙන්නේ වගේ දේවල් ටිකක් මං මේ වීඩියෝ එකේදී කියන්න යනවා. ඉතින් ඒ දේවල් දැනගන්න මේ වීඩියෝ එක බලන්න. මොකක්ද මේ සැන්ඩියගෝ කොමික් කොන්න එක කියන්නේ ලෝකෙ පුරා ඉන්න ගීක්ලා නර්ඩ්ලා එකතු කරන එයාලව රීප්‍රසන්ට් කරන එයාලා වෙනුවෙන්ම හැදිච්ච උත්සවයක් තමයි සැන්ඩියගෝ කොමික් කොන්න එක කියන්නේ මේක ඔයාලා නිතර දෙවේලේ දකින කොමික් බුක් කන්වෙන්ෂන් එකක් වගේම තමයි මොකක්ද මේකේ විශේෂත්වය මේකේ විශේෂත්වය තමා මේක තමා ලෝකෙ තියෙන ලොකුම කොමික් බුක් කන්වෙන්ෂන් එක ලෝකෙ තියෙන ලොකුම ගීක් කල්චර් ඉවෙන්ට් එක. ඉතින් මේක විශේෂ වෙන්න තව හේතු තියෙනවා. ඒක තමයි ලෝකෙ පුරාම ඉන්න ප්‍රබල ස්ටුඩියෝස් මේකට එකතු වෙනවා. ලෝකෙ පුරාම ඉන්න විශිෂ්ට නළුවෝ, ජනප්‍රිය නළුවෝ මේකට සහභාගී වෙනවා. මේකේ තියෙනවා එක්ස්ක්ලූසිව් ඉවෙන්ට්ස්. එතකොට මේකට සහභාගී වෙන ඔයාලා කැමතිම ස්ටූඩියෝස් වල එක්ස්ක්ලූසිව් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට දැක ගන්න පුළුවන් එක්ස්ක්ලූසිව් ට්‍රේලර්ස් අප්කමින් ඉවෙන්ට්ස් වල. ඒ වගේම ඔයාලා කැමති සෙලිබ්‍රිටිස්ලා හම්බෙන්නත් පුළුවන්. එයාලගේ ඔටෝග්‍රාෆ් ගන්න පුළුවන්, එයාලත් එක්ක සෙල්ෆි ගන්න පුළුවන්. ඒ වගේම ඔෆිෂියල් මර්ච් ගන්න පුළුවන්. ඔයාලා ආස කරන ඇක්ෂන් ෆිගර්ස්, ටී-ෂර්ට්, කැප්ස්, ඔයාලා ආස කැරක්ටර්ස් වල ආර්ට් වර්ක්ස් ඒවා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝකෙ තියෙන ලොකුම ඉවෙන්ට් එක තමයි මේක. මේක ඒ වගේ ලෝකෙ තියෙන ලොකුම ඉවෙන්ට් එක නිසා ලෝකෙ තියෙන ලොකුම ස්ටුඩියෝස් බලාගෙන ඉන්නේ මේ ඉවෙන්ට් එක පැවැත්වෙනකන් එයාලගේ එක්ස්ක්ලූසිව් නිවුස්, එක්ස්ක්ලූසිව් ප්‍රොමෝෂන්ස් ටික කරන්න. ඉතින් අන්න ඒකයි මේක මෙච්චර වැදගත් වෙන්නේ. මෙච්චර වැදගත් ඉවෙන්ට් එක හැදුවේ අවුරුදු 16, 17, 21 කොල්ල සෙට් එකක් කියලා ඔයාලා දන්නවද? ෂෙල්ඩෝෆ්, රිචඩ් ඇල්ෆ්, මයික්, කෙන්, ක්‍රොන් වගේ නම් තියෙන කොල්ලෝ සෙට් එකක් තමයි මේක හැදුවේ. එතකොට මෙයාලා බොහොම තරුණ පිරිසක්. එයාලා හිතුවේ නෑ මේක මෙච්චර ලොකුවට කරන්න. මෙයාලා මුලින්ම මේකට නම දැම්මේ සැන්ඩියගෝ ගෝල්ඩන් ස්ටේට් කොමික් මිනිකොන් කියලා. ඉතින් මෙයාලගේ මේ 300 දෙනෙක් විතරක් සහභාගී වුණ මිනිකොන් එක දැන් ලෝකෙ තියෙන ලොකුම කොමික් කොන් එක. මේකට ලක්ෂ සංඛ්‍යාත සෙනගක් දිනපතා සහභාගී වෙනවා. එක දවසකට විතරක් මේකට ලක්ෂ 2 වගේ පැනලා කට්ටිය එනවා. ඉතින් මේක මුලින්ම පැවතුනේ එල් කොටේස් හොටෙල් එකේ සහ කැලිෆෝනියා යුනිවර්සිටි එකේ මේ වගේ පොඩි තැන්වල. පස්සේ මෙයාලා අවුරුදු 20ක් 30ක් විතර ගියාට පස්සේ මෙයාලටම සැන්ඩියගෝ කොමික් කන්වෙන්ෂන් සෙන්ටර් කියලා ලොකු සෙන්ටර් එකක් හදාගන්නවා. මේකේ තමා අදටත් තියෙන්නේ. ඒ වගේ පොඩි කොල්ලෝ ටිකක් පටන් ගත්ත මේ ඉවෙන්ට් එක අද කරන්නේ කොමික් කොන් ඉන්ටර්නැෂනල් කියන non profitable organization එකෙන්. ඒ වගේම මෙයාලා මේ ඉවෙන්ට් එක කරන්නේ කිසිම ප්‍රොෆිට් එකක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඩොලර් මිලියන 100 ගණනින් ප්‍රොෆිට් ලැබුවට කිසිම ප්‍රොෆිට් එකක් බලාගෙන නෙවෙයි මෙයාලා මේක කරන්නේ. හරියටම මේ සැන්ඩියගෝ කොමික් කොන් එකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙන ප්‍රධානම දේ තමයි පැනල්ස්. කොමික් පැනල්ස්, එතකොට ඒ කියන්නේ කොමික් රයිටර්ස්ලාගේ පැනල්ස්, ඇක්ටර්ස් පැනල්, ඒ කියන්නේ එක ස්ටුඩියෝස් වල පැනල්ස් මේකට සහභාගී වෙලා ඉන්නවා. එයාලගේ විශේෂ ඇනවුන්ස්මන්ට් එක ඉවෙන්ට් එක එක්සිබිෂන්ස් මේ වගේ ඒවා මේක ඇතුලේ පැවැත්වෙනවා. ඒ වගේම ඔයාලා කැමතිම ආටිස්ට්ලා එහෙමත් ඒ කියන්නේ මේ වගේ ඉන්න
වීඩියෝ එඩිටර්ස්ලා ආටිස්ට්ලා කියන්නේ කොමික් ආටිස්ට්ලා එතකොට ඒ වගේ තිරේ පිටුපස්සේ ඉන්න ආටිස්ට්ලා ලේඛකයෝ ඔයාලට මේකෙදි හම්බෙන්න පුළුවන්. දෙවනි කාරණේ මේක ගීක්ලට හොඳට shopping කරන්න පුළුවන් අවස්ථාවක්. මේක පුරාම තියෙනවා එක එක stalls. ඒ වගේ තියෙනවා එක එක official approved merch. මේ වගේ ගානනම් ටිකක් සැර ඇති but discounted එක මේ වගේ ඔයාලට official merch ගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ ඔයාලට මේකේ celebritiesලා හම්බෙන්න පුළුවන්. මේ ඉවෙන්ට් එකට ලෝකේ පුරා විවිධ ස්ටුඩියෝස් වල ඔයාලගේ ෆේවරිට්ම ජනප්‍රියම ආටිස්ට්ලා සහභාගී වෙනවා. ඉතින් ඔයාලට මෙයාලව හම්බෙන්න මෙයාලගේ ඔටෝග්‍රාෆ් ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් වගේ ආටිස්ට්ලා රයිටර්ස්ලා මේකට සහභාගී වෙනවා. ඊළඟට මේකේ වැදගත්ම දේ හෝල් H එක. හෝල් H එක කියන්නේ මොකද්ද? හෝල් H එක කියන්නේ මේකේ තියෙන largestම හෝල් එක. මේකට මම දන්න තරමින් 6500කට විතර ඇතුල් වෙන්න පුළුවන්. මේකේ තමයි ලෝකේ ලොකුම ස්ටුඩියෝස් එකතු වෙලා එයාලගේ තියෙන ට්‍රේලර්ස් රිලීස් කරන්නේ, එයාලගේ අලුත්ම එක්ස්ක්ලූසිව් නිවුස් අනවුන්ස්මන්ට් දෙන්නේ, එයාලගේ අප්කමින් ඇක්ටර්ස්ලා එතකොට අලුත් කැරක්ටර්ස් ඉන්ට්‍රොඩියුස් කරන්නේ. මේ හෝල් එකේ තමා SDCC ඉවෙන්ට් එකේ තියෙන වැදගත්ම සිදුවීම් ටික වෙන්නේ. ඉතින් මේකට යන්න කොච්චර වියදමක් යයිද? සාමාන්‍යයෙන් මේක ගණන් අඩුම ටිකට් එක ඩොලර් 60ක් 65ක් වගේ වෙනවා. මේකේ ගණන්ම ටිකට් එක ඩොලර් 350 400ක් අතර වගේ වෙනවා. ඉතින් ඔයාට ලංකා මුදලින් ආසන්නව හොඳම එක්ස්පීරියන්ස් ගන්න ගණන්ම ටිකට් එක ගත්තොත් 1,20,000ක් විතර වෙනවා මේක ටිකට් එක ගන්න. නමුත් මේක ටිකට් රිලීස් කරලා විනාඩි කිහිපයක් තමයි මේක ටිකට් තියෙන්නේ. ඒ තරම් මේක ටිකට් ගන්න කට්ටිය බලාගෙන ඉන්නවා. eBay එකේ මේවා නැවත සෙල් වෙනවා ඩොලර් 1000ට 2000ට වගේ ගණන් වලට. මේක ස්ටෝල් එකක් දාගන්න කොච්චර වියදමක් යනවද? අම්මෝ ඒක නම් මම දන්නෙත් නෑ. ඒක නම් ඩොලර් 10000ක්වත් යනවා ඇති. ඉතින් හොඳ නර්ඩ් කෙනෙක් හැටියට හොඳ ගීක් කෙනෙක් හැටියට ඔයාලගේ බකට් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි මේ SDCC ඉවෙන්ට් එක. ඉතින් ඔයාලත් හිතා ගන්න කවදා හරි මම මේ SDCC ඉවෙන්ට් එකකට යනවා කියලා. good luck. කියන්න මතකුණා. මේ SDCC ඉවෙන්ට් එකේ ඔයාලට ගොඩක් cosplay දැක ගන්න පුළුවන්. exclusive cosplay වගේම මේකට එන බහුතරය cosplay කරලා තමයි එන්නේ. මේකට ලක්ෂ ගාණක් කට්ටිය එනවා ටිකට් අරගෙන. මේකට ඔයාට ෆ්‍රී සහභාගී වෙන්නත් පුළුවන්. එතකොට අර මම කිව්ව හෝල් H එක්ස්පීරියන්ස් එක, එක්ස්ක්ලූසිව් මර්ච් සහ සෙලිබ්‍රිටිස්ලා හම්බෙන්න ඔයාලට අවස්ථාවක් හම්බෙන්නේ. නමුත් මේ පරිශ්‍රයේ ඔයාලට රැඳිලා ඒකේ තියෙන ස්ටෝල්ස් වලට ගිහිල්ලා සාමාන්‍ය ජෙනරල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් කොස්ප්ලේ එකක් වගේ කරන්න පුළුවන්. ඒක free of charge. but ඔයාලට අර exclusive service products ටික ගන්න නම් අනිවාර්යයෙන්ම ටිකට් එකක් buy කරන්න වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මම ඊළඟට අරන් එන්නම් මාවල්ගේ SDCC event එකේ උන සියලුම update අරගෙන වීඩියෝ එකක්. ටටා bye.